ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම සිලෝන් සිනමන් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුරුඳු වගාවේ වල් මර්ධනය සම්බන්ධයෙන්. වල් මර්ධනයට යන වියදම අවම කර ගැනීම සහ අපි කොහොමද කෙටි කාලීනව මේකේ අපේ වගාවේ තියෙන වල් පැලෑටි ඉවත් කරගන්න කියන කාරණය. ඉතින් හැමෝටම කියනවා මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ බලන්න. වගාව සම්බන්ධයෙන් වැදගත් වෙන වීඩියෝ ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා ඇති. පොහොර භාවිතය ඊට අමතරව පැල වර්ධනය කර ගැනීම, කුරුඳු තවාන් කිරීම ඔය හැම කාරණයක් සම්බන්ධයෙන්ම වීඩියෝ YouTube channel එක හරහා ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වල් මර්ධනය සම්බන්ධයෙන් කියලා ඔයගොල්ලන්ට කිව්වා. මූලිකම කාරණය තමයි වාර්ෂයකට අපි දෙවරක් හෝ තුන්වරක් වල් ඉවත් කර ගැනීමක් සිදු කරන්න වෙන කුරුඳු වගාවේ. ඒක තමයි අපිට විශාල වියදමක් වැය වෙන කාරණේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේක මම වල් නෙරලා සාමාන්‍යයෙන් මාසයක් වගේ වෙච්ච පැල තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් කොළ 4 6 වගේ අතර ප්‍රමාණයේ පැල තියෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉතාමත් ලේසි ක්‍රමය තමයි සාමාන්‍යයෙන් වල් පැලෑටි වල මල් ඇති වෙන්න කලින්, මේ කියන්නේ වල් පැලෑටි වල බීජ ඇති වෙන්න කලින් ශේස්ත්‍රයෙන් වල් පැලෑටි ඉවත් කර ගැනීම. ඒක අපිට සාමාන්‍යයෙන් 3 සැරයක් වගේ එක ළඟ කරගත්තොත් හොඳ ශේස්ත්‍රය තුල වල් පැලෑටි ඉවත් කර ගැනීම ඉතාමත් පහසු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට එන්නේ බිම තනකොළ, බිම වැල් යන ඒවා ඒ වගේ පැලෑටි. ඉතින් ඒ වයින් අපිට කුරුඳු වගාවට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පසේ තෙතමනය සහ පස සෝදා යාම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් උඩට වැවෙන වල් පැලෑටි තියෙනවා නම් ඔයගොල්ලන්ට හොඳම කාරණේ තමයි ශේස්ත්‍රයේ ඉක්මනින්ම මල් ඇති වෙන්න කලින් වල් පැලෑටි ඉවත් කර ගැනීම. ඉතින් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය වල් නාශකයක් භාවිතා කරන්න. ඒකත් ඔයගොල්ලෝ ඊටම පරිස්සමෙන් කරන්න ඕනි. සාමාන්‍ය සංයුතියට වඩා අඩු සංයුතියකින් මේ වගේ අවස්ථාවකදී වල් පැලෑටි මර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් කුරුඳු ගහට වෙන හානිය අඩුයි. නමුත් කුරුඳු වගාවන් වලට වල් නාශක භාවිතය මම නම් අනුමත කරන්නේ. ඉතින් මීටත් වඩා පහළ තත්ත්වය, කියන්නේ කොළ 2 3 වගේ තියෙන තත්ත්වයේ වල් පැලෑටි තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් තනකොළ වලට ගහන බෙහෙත්, ඒ කියන්නේ වල් නාශක වලට සංයුතිය අඩු කරලා සිවලට වල් මර්ධනය කරගන්න. ඉතින් හැමෝටම කියනවා තමන්ගේ වගාවේ වල් මර්ධනය සම්බන්ධයෙන් යම් දැනුමක් අවබෝධයක් ගන්න නැති මේ වීඩියෝ එක හරහා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.